තුනුරුවන්ගේම සරණයිනේ පුතේ. ඔන්න බලන්නකෝ ඉතින්. මගේ පුතාලා බලාගත්තු එක අම්මි රස්සාවෙන් අස්වෙලා තාත්ති කියන විදියට හිටපු නිසා අස්සෙන්න කිව්වම අස්සුණා. අවුරුදු ගානක් දැන් ලබන මේ අවුරුදු 29 අවුරුදු 30ක් වෙනවා ලබන අවුරුද්දට අම්මා ඉතින් මැරි කරලා. හැමදාම මේ බලන්න දැන් ඉතින් අම්මි දවස් 4ක් තාත්ති නම් වැඩ අම්මා ඉතින් ඉන්නවා නිදහසේ නිස්කලංකව මගේ වැඩක් කරලා. මම පුතාට මේව ගොඩාක් පෙන්නන්නේ පුතේ එක දෙයක් නිසා. මම මේ සැරේ මගේ පුතාලා දෙන්න මෙහෙට ගෙන්න ගත්තෙත් ඒ නිසානේ ලංකාවට යන්නේ නැතුව. මගේ පුතාලා දන්නවනේ මම මොනවාද කරේ පොඩි කාලේ ඉඳන්ම කියලා. මම මේවා පෙන්නන්න වෙන කිසි දෙයක් නිසා නෙවෙයි පුතේ. කවදා හරි පුතාලටත් පින් කරන්න ආස හිතෙන්න ඔය දෙන්න කොහොමත් කරනවා තමයි ඉතින්. ඒ වුණාට ජීවිතේ අපිට යන්න පුතේ හැම තිස්සෙම කියන්නේ මග වියදම් ඕනේ කියලා. අපි මොන දෙයට යන්නත් පුතේ මග වියදම් ඕනනේ. බලන්නකෝ ලස්සන මම ඔයාලට පෙන්නන්නම්කෝ. මෙතන වැඩ කරන්නේ ඔක්කොම පුතාලගේ වයස වගේ පොඩි ලස්සන දරුවෝ. ගෑනු ළමයිත් හරි ලස්සනයි. දුවලත් ලස්සනයි. මේ බලන්න ලස්සන සමනලෝ ඉන්නවා මේ ගොඩාක් සිටි එකක්. හදලා තියෙන ලස්සන. මං හැමතිස්සෙම කියනෝනේ ජීවිතේ අවංකවම පුතේ කැපකිරීම කරන්න ජීවිතේ ලැබෙන જાති වෙනත් මේ අම්මිට ගොඩාක් ඕන කියලාවත් මං හිතුවේවත් නෑ. ඔන්න බලන්න සමනලෝ සුදු සමනලෝ එහෙම අම්මි. ඒකයි මං පුතාට කියන්නේ කවදා හරි අම්මි නැති වුණත් පිනට කුසලයට නම් කවදාවත් බෑ කියන්න එපා. තියෙන ඒ වගේ පුතාට ලැබෙන දෙයකින් කවදා හරි පුතාට රැකියාවල් හම්බ වෙනකොට අම්මි නැති වෙන්නත් පුළුවන්. හැමදාම තාත්තයි අම්මයි කරා වගේම අනිවාර්යයෙන්ම මුදලක් වෙන් කරන්න ඕනේ. කීයක් හම්බුණත් පිනට. එහෙම වුණොත් පුතේ මේ මගේ ලයිෆ් එකේ අවුරුදු 30ක් වෙනකොට පටන් ගත්තේ මගේ පුතා දන්නවනේ අම්මිට තාත්ති කොහොමද පටන් ගත්තේ කියලා. ඒවා මං ගොඩක් කියලා තියෙනවනේ. මම මේ බලන්න මේ දැන් මම පුතාට මේවා පෙන්නන්නේ අපිට ජීවිතේ මග යන්න පුතේ නිවන දක්වාම යන්නත් පුතේ පින් ඕනේ. පුතා හිත කරන්න නම් අනිවාර්යෙන්ම පින්වන්ත සත්පුරුෂ ආශ්‍රයයකට වැටිලා හොඳට දහමත් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් පුතාට තුනුරුවන්ගේම සරණයි. ඔන්න අම්ම සතුටින් ඉන්නේ. ඔය දෙන්න චුට්ටක්වත් මොනවත් හිතන්න එපා. මං ඇවිල්ලා තාත්ති ගෙදර හිටියත් එහෙමයි මෙහෙත් එහෙමයි මගේ වැඩ ටික කරනවා එහෙම. එහෙනම් තුනුරුවන්ගේම සරණයි. හැමදාම මේක මතක තියාගන්න. හම්බෙන පඩියෙන් එක කොටසක් අනිවාර්යෙන්ම පුතා කෑවක්ද බිව්වද කොහොම හරි පොඩි මුදලක් පිනට නම් දෙන්න. ඒක පුතා දුන්නා. මගේ පුතාලා දෙන්න කරනකම් මම දන්නවනේ රැකියාව කරනකම්. දැන් නැතුණත් මම මේවා හදලා තියෙන්නේ මගේ පුතාලා වගේම කැමති කෙනෙක් බලලා. මගේ ජීවිතේ දන්න අයනේ බලන්න ගොඩක් වෙලාවට බලලා ඕන කෙනෙකුට තමන්ගේ ජීවිතේ යහපතින්ම මට මොනවා හරි දෙයක් ලැබිලා තියෙන්නේ මේ ආත්මෙම මං කරපු පින්. ඒක හැම අනිවාර්යයෙන්ම මට ඕන තැනකදී කියන්න පුළුවන්. මේ බලන්නකෝ ලස්සන පුතාලස්ගේ වයසෙම දරුවෝ ඉන්නේ හරීම හොඳයි. මාත් එක්ක කතා කරනවා. මේ දවස් 4 ඉතින් සතුටින් ඉන්න ඇවිදිනවත් එහෙම. බුදු සරණයි පුතේ.